නැතුව ඉතින් වෙන කාටද? අනේ පැටියෝ හරි ඔයා කෑවද කියන්නකෝ. එයා කෑවද කියන්නකෝ. ඉතින් බබා ඔයා දන්නේ නැද්ද මං ඔයා කනකම් කන්නේ නැහැ කියලා. අනේ මොකද මැට්ටු hina වෙන්නේ? මං ඔයා ළඟ හිටියනම් මං ඔයාට කවනවනේ. ආව්. කොහෙද යන්නේ? ඔන්න ඉඳ ගන්න. මේ මං යන්න. ඉඳගනි. හරි. බබා ඇත්තටම ඔයා මට කොච්චරක් ආදරේද? එදා ඔයා මට කිව්වේ ගෙදරටත් වඩා මාව වටිනවා කියලා. ඇයි ගෙදරත් මගේ නමට ලියලා දෙනවා කියලා කිව්වේ? මොකද පහුව හුම් ගන්නේ තියපම් පවන්න එක. කවුද කතා කරන්නේ? මේ කසුන් කමල ආයෙ පටන් ගන්නමු. කමල හේවරි. කමල අපිට ඉන්නේ ගේ පුතේ. මූ ගෙදර දෙනවලු කොල්ලෙක්ට. තාත්තේ මම මේ කන විදිනවා. කමලා පුතාට තව හිලක් ගහ ගන්න ඕනලු. අපිට ඉන්නේ ගේ පුතේ. තාත්තේ මේ මං යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යනවා. මේ මොනොත් කසුල්ලා ගෙදර අතරට නවතින්න වෙන්නේ. කොල්ලොත් එක නිදා ගන්න යන්න. කමල අපිට ඉන්නේ ගේ පුතේ. කමල වටේ. කොණ්ඩේ දාන්න හොඳටම වැඩේ දැන්නම්. දැන් මෙහෙම්ම වවලා මේ උඩින් බදින්න කියලා හිතන් ඉන්නේ. කමල මූ රත්යාදුකාරයෙක් ගේ කොල්ලේ උඩුකාරයෙක් කොළුකාරයෙක් කොරල් පාරේ බැටි හරගන්නේ ඕඩයක් කුලබ්බේ කොල්ලේ කටකට ඇහුත් ඇලපේ. හෙලෝ ඔව් තොට දුවෙක් වෙනවනේ දුවෙන්නේ පුතෙක් ඉන්නවනේ කියපන්. කමල උඹ තියාගනිමු මම යනවා. මිස්ටර් උද්දික අපි පරක් වුණාද මන්ද ටිකක්. මං හිතුවා මීට කලින් එයි කියලා. එන්න හිටියේ මූ ලත වෙනවා. මොනවද ඒ කියන්නේ? නෑ මේ අපේ කොල්ල පරක් වුණා ජොට්ටක්. පුතාට දැන් එක්සෑම් එකම එනව නේද? පාඩම් එහෙම කරන වෙදි දැන්. පාඩම් මූ කරන පාඩම් පාඩමක් නෑ. මූ කරන්නේ දවසම කාමරේ ඇස් රින්ගගෙන රැප් අහලා ඉන්න හරකෙක් ඔය. නිකන් දවස් වලට යාළුවොත් එක්ක ක්‍රිකට් ගහලා රෝන් දෙක ගා ඉන්නවා. දැන් නේ උඹට. ඒකට අපේ කොල්ලා ගේමයි දවසම කරන්නේ පාඩම් කරන එක. කෙල්ලෝ යාළුවෝ නම් ටිකක් ආශ්‍රය කරනවා. කොල්ලෝ යාළුවෝ නම් ආශ්‍රයක් නෑ වැඩිය. ඉන්නේ අර කසුන් කොල්ලා තමයි. ඔය දැනුත් කසුන් කොල්ලා ගෙදර ගිහලා එන ගමන් කියලා මට කෝල් එකක් දුන්නා. අංකල් ටොයිලට් එක කොහෙද තියෙන්නේ? ගිහලා ඔබට හැරෙන්න. අංකල් පින්තිරියට තව අක්ක කෙනෙක් කර නංග කෙනෙක් කර ඉන්නවද? නෑ පින්චරේ නෑ දෙකම පුතා. මේ උද්දෙකට ඉන්නේ ඉතින් එක කොල්ලයිනේ. ඈ? එතකොට මේ කාමරේ ගෝනික්කොත් ඉන්නවා. ඊක මෙය අපේ කොල්ලගේ කාමරේනේ. අපේ කොල්ලා එහෙම නෑ. කුණු හර්ප තියෙන සින්දු මුකුත් ආන්නේ හරිම පිළිවෙලයි. අර කොරියාවේ ඉන්නේ කවුද? කොල්ලෝ කට්ටිය. අන්න ඒගොල්ලෝගේ සින්දු අහන්නේ දවසම. දැන් නම් කසුන් පුතාලා ගෙදර ඉඳන් එන්න මේ එන්නේ කියනකොටම තාත්ති මං ආවා. පුතා මගේ වටවලයා දැන් පුතා ඕ ඉවරලා රට යනවා කියලා කිව්ව නේද? දැන් ගියාට පස්සේ උයන්නේ එහෙම දන්නවද? මූ ඕව දන්නේ නෑ මූ දන්නේ දෙනේව කණ්ඩ විතර. අපේ ගෙදර උයන්නේත් අපේ පුතා. කුස්සියේ වැඩ හොඳට පුළුවන්. ඔයි දැන් යන්නත් ඇත්තේ අපිට තේ එකක් හදන් ඉන්න. වටවලයා අපේ වටවලයා අපේ ගෙරේ තේ ගෙනල්ලා තියෙන ළමයි. අනේ නංගිලා ඉන්නෝ. මේ උද්දිගුතෝ අවංගවට නෑ එන්න එපා. වටවලයා අපේ වටවලයා අපේ ගෙරේ පුතා මගේ වටවලයා පැටියෝ කොහොමද ඉතින්? අනේ කියන්නකො පැටියෝ.
සීන ගඟේ ප්‍රේමතියේ නාලා මකරන්ද පියරු ගාලා චන්දන ඇල්ල වගේ ආලසිනා පාලා නැලවෙන්න මීර දීලා කුම්කුම සුවඳ